ඔබතුමාලා මේ දේශපාලනික වශයෙන් අපේ කටවල් වහන්න අත්අඩංගුවට ගන්න හොරකම් කිය මේ අපේ පස්සේ දුවන ගමන් අර පිප්පකොට් න්‍යාය ඔබතුමාලාගේ අය තමයි පිප්පකොට් එක ගහලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කරුණාකරලා රටේ සංස්කෘතියට හෙළ සංස්කෘතියට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ රටේ බෞද්ධ සමාජයක් තුල ගොඩනැගිච්ච කතෝලික, හින්දු, ඉස්ලාම් සංස්කෘතික සමාජයක් අපි. ඉතින් ඒ සංස්කෘතික සමාජය විනාශ කරන්න කටයුතු කරනවා නම් ඒකේ අනිසි ප්‍රතිඵලත් මේ ආණ්ඩුවට මුණ දෙන්න සිද්ධ වෙයි. ඒකනේ සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා කිව්වේ. දැන් සිස්ටම් එක වෙනස් කරන්න නේ ආවේ. හැබැයි ඉතින් සිස්ටම් එක වෙනස් කරන එක කෙසේ වෙතත් සිස්ටම් එක ඩිස්ට්‍රොයි නම් කරනවා. සිස්ටම් එක විනාශම කරලා දානවා. ඒ හින්දා මේවට සහයෝගය දෙන පිරිස් තමන්ම ගෙනාපු නීති වලින් තමන්ටම පරීක්ෂණ සිද්ධ කරන්න වෙයි ඉස්සරහට. ඒ හින්දා කරුණාකරලා මේ රටේ ජනතාව මේ රට නොමග යවන්න නැතුව හරි දේ කරන්න. ඉතින් පැහැදිලිවම අපි ආණ්ඩුවට කියන්නේ ජනාධිපතිවරයා පොරොන්දුනා ඉඩමට ලක්ෂ 50ක් දෙන්න, නිවසකට ලක්ෂ 50ක් දෙන්න, එතකොට ලක්ෂ 100යි, තාඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙන්න. නිවාස සුද්ධ කරගන්න 25000ක් දෙනවා කිව්වා, දරුවන්ගේ පාසල් උපකරණ ගන්න, නිල ඇඳුම් ගන්න 25000ක් දෙනවා කිව්වා. ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ස්ථාන ආරම්භ කරන්න මුදල් දෙනවා කිව්වා. ඉතින් මේවා පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් දැන් නිදහසට කරුණු කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හින්දා ත්‍රිලියනයක් ගිණුමේ තියෙනවා, විදේශ ආධාර ලැබෙනවා, ඩයස්පෝරාවක් ඉන්නවා කියනවා. මම දැක්ක අග්‍රාමාත්‍යවරියත් කියනවා ඩයස්පෝරාව අපිට ආණ්ඩුවට උදව් කරනවා කියලා. ඉතින් ඒ සල්ලි ටික දැන් එහෙම ලැබෙනවා නම් ඒක කොහෙද යන්නේ? මිනිස්සුන්ට හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඒ සල්ලි ජනතාවට ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. පළවෙනි එක තමයි දේශපාලනික වශයෙන් නොඑක් සන්දාන හැදෙනවා. ඒවා හැදෙන්න ඕනේ. සමගි ජන බලවේග එක්සත් ජාතික පක්ෂය එකතු වීම පිළිබඳව මම දකින්නේ සුබදායක විදියට. මොකද ඒක තමයි මේ රටේ දේශපාලනයේ විය යුතු කාරණා. සන්දාන හැදෙන්න ඕනේ, පක්ෂ එකතු වෙන්න ඕනේ. මේ අනිත් පක්ෂයට ඉරිසියා කරලා වෛර කරලා කුහකත්වය මේ පක්ෂ බෙදන්න කඩන්න ඒ දේශපාලනේ අපි ගාව නැහැ. හැබැයි අනිත් පැත්තෙන් කවුරුත් අනාගතයේ දේශපාලනය කරන්න නම් මේ වෙලාවේ රටේ මේ ව්‍යසනයට මුහුණ දීපු ජනතාව නැවත ගම්බිම් වලට යවන්න ඕනේ. ඒ වගේම මේ ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ ඒකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න මේ ආණ්ඩුවට පෙළඹීමක් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි හැම දේශපාලන පක්ෂයකම වගකීම ඒක. ඉතින් මේ වෙලාවේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඉන්නේ අන්න ඒ දේශපාලන න්‍යාය පත්‍රයේ ගම්මට්ටමේ. ආණ්ඩුව මේකට සූදානම් වෙන්න ඕනේ. ආර්ථික වශයෙන් අභියෝගයක් අපිට තියෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම ගෝලීය ආර්ථිකයේ අද ටැරිෆ් පෝ එකක් යනවා. ඉතින් භූගෝලීය දේශපාලනයේ අලුත් න්‍යාය පත්‍රයකට මේක මාරු වෙලා තියෙනවා. අලුත් ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා කරනවා වගේ මෙතෙක් කල තරහ වෙලා හිටපු රටවල් දැන් යාළු වෙනවා. මොකද යාළු වෙන්නේ අලුත් වෙළඳ පොළවල් හොයාගන්න. ඒතර අලුත් ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වලට යනවා. ඉතින් මේවට අනුකූලව අපි අනුගත වෙන්නේ කොහොමද? අපි හැඩ ගැහෙන්නේ කොහොමද? ඉතින් ආණ්ඩුවට ඒකට සැලැස්මක් තියෙනවා. ඉතින් අපිට අද එහෙම සැලැස්මක් මේ ආණ්ඩුවේ පේන්නේ නැහැ. එහෙම සැලැස්මක් පේන්නේ නැතිකොට රටට ආයෝජකයෝ එනවද? ඒ එන්නේ කොහොමද? මොන රටෙන්ද? මේ රටේ නිෂ්පාදන ආර්ථික අපි කොහොමද හදන්නේ? කෘෂිකර්මාන්තයෙන් අපි ස්වයං පෝෂණය වෙනවද? ඒ ස්වයං පෝෂණය වෙන්නේ නැත්නම් ආණ්ඩුවේ ඊළඟ විකල්පය මොකද්ද? ආණ්ඩුව හදන හැමදාම පිටින් ඇල කන්න දෙන්නද අපේ ගොවිය දීවරය අසරණ කරලා? එහෙම නැත්නම් ආයෝජකයෙක් කියලා නිෂ්පාදන ආර්ථිකය අපි හදනවද? මොන වෙළඳ පොළවල් වලටද අපි යන්නේ? ඉතින් මේවා පිළිබඳව පූර්ණ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආණ්ඩුවකට තියෙන්න ඕනේ. ඉතින් මේ ආණ්ඩුවේ එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් නැති හින්දා තමයි මම දන්නේ බොහෝ අයට දැනෙන්නේ මෙහෙම ගියොත් රට තුල විශාල අර්බුදයකට මිනිස්සුන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අර එක තැනක් ආණ්ඩුව පොහොසත් ජනතාව දුප්පත් කියන තැන. එදාට තමයි මේ රටේ ඇත්ත ආර්ථික අවපාතයකට අපි අදගෙන වැටෙන්නේ. ඒ වගේම දැන් ඔස්මාලේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු පතාකයෝද උල්වත් වෙලා කියන මේ පතාකයෝදී ආපහු පැමිණ ආකාරයකුත් දකින්නට තිබුණා. ඔස්මාලේ ආණ්ඩුව තියෙන කාලේ මට ස්වාම මතකයි හිටපු ජනාධිපතිතුමා කිව්වා සැලුන්දරක් කියලා. ඕන කෙනෙකුට යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන්. දැනුත් එහෙමද? නෑ දැන් සැලුන්දර නෑ. හැබැයි ප්‍රතිපත්ති අනුකූලව එකතු වෙන්න පුළුවන්. සැලුන්දර වහලා තියෙන්නේ. ඒ එදා දේශපාලනේ, මේ අද දේශපාලනේ. අද දේශපාලනේ ප්‍රතිපත්ති එක්ක යන්නේ. ඉතින් මම හිතනවා එදා අපේ තාත්තලාගේ දේශපාලන යුගය දැන් වෙනස් වෙලා තියෙනවා. අද අලුත් දේශපාලන යුගයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එදා තිබිච්ච ඒ මූලික හරපද්ධතියන් මේ රටේ හෙළ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපි සියලු දෙනා ජීවත් විය යුතුයි. අපේ සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරන් අපි ඉස්සරහට යා යුතුයි. වගේම දේශීය ආර්ථිකය, දේශීය ගොවියා, ව්‍යාපාරිකයා, දීවරයා, ව්‍යවසායකයා ශක්තිමත් කර යුතුයි කියන මූලික හරපද්ධතිය ඇතුලේ අපි දේශපාලනික වශයෙන් නොයෙක් පුද්ගලයන්, කණ්ඩායම්, දේශපාලන පක්ෂ එක්ක අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඔබතුමා ඒක විපක්ෂ සියලු දෙනා එක්ක වෙලා ලොකු රැස්වීමක් පැවැත්වුවා. විපක්ෂ එක්ක යුතු කියන තැන හිටියා. ඔබතුමා මැතිවරණයකදී මේ සියලු විපක්ෂ එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන, සම්මානගත වෙන්න ඕන කියලා ඔබතුමා හිතනවාද? ඔව් ටීම් එක සිලෙක්ට් කරන්නේ පිච් එක අනුව. දැන් කරන්න ඕනේ ප්‍රැක්ටිස් කරන එක. දැන් ප්‍රැක්ටිස් කරලා ටීම් එක සිලෙක්ට් කරමු පිච් එක බලලා. මොකද දැන් අපි දන්නේ නැහැ ඊළඟට ප්‍රාදේශ සභාවද, පාර්ලිමේන්තුවද, ජනාධිපතිවරණයද කියලා.
ඉතින් ඊළඟට දෙන පිච් එකට අනුකූලව අපි බැට් කරන්න පුළුවන් ටීම් එකක් අපි හොයාගන්නවා. ඒකට බෝල් ගන්න පුළුවන් අයත් ඉන්නවා. අවසාන වශයෙන් පාක්ෂික මොනවද පන්දිට ඇතුළේ? මම දැන් අලුත් අවුරුද්ද තාමත් අභියෝගාත්මක අවුරුද්දක් දේශපාලනික වශයෙන් සමාජ වශයෙන් ආර්ථික වශයෙන්. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ශක්තිමත්ව ඉදිරියට එනවා. ඉතින් අපෙන් ඈත් වෙච්ච, අපෙන් දුරස් වෙච්ච, අපි එක්ක අමනාප වෙච්ච, හිත රිදිච්ච, බිඳිච්ච පාක්ෂිකයන් අපි ඉල්ලන්නේ මේ අලුත් අවුරුද්දේ අපි ඒ සියලු දේවල් පසක තියලා අපි විශ්වාස කරන දේශපාලන කඳවුර ශක්තිමත් කරමින් මේ රටේ ඒකීයත්වය වෙනුවෙන්, හෙළ සංස්කෘතිය වෙනුවෙන්, මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රට අවංකව චේතනාවකින්, අවංක චේතනාවෙන් දේශීය ව්‍යාපාරික ව්‍යවසායකයා ශක්තිමත් කරමින් ඉස්සරහට යන්න පුළුවන් රටක් ගොඩනගන්න අපි එකතු වෙමු කියලා ආරාධනා කරනවා.